අයිටම් එකක් ඩිලිවර් කරද්දී ඩැමේජ් වෙන්නේ නැතුව ඩිලිවර් කරන්න මම පෙට්ටියට තියලා අයිටම් එක හොඳට ගැට ගහලා පෙට්ටිය අනිත් පැත්ත හරවලා බලන වීඩියෝස් ඔයාලා කලිනුත් දැකලා ඇති. ඉතින් ඒ විදිහට පෙට්ටිය අනිත් පැත්ත හරවලා බලන වෙලාවක නංගි ළඟ හිටියොත් අනිවාර්යෙන්ම අහන ප්‍රශ්නයක් තමයි ඕක අනිත් පැත්ත හරවද්දී බිම වැටුනොත් ඔයා මොකද කරන්න කියලා. ඇත්තටම කිව්වොත් මම එකපාර පෙට්ටිය මේ විදිහට සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හරවලා බලන්නේ නැහැ. මුලින්ම පොඩ්ඩක් පැත්තකට හරවලා බලනවා අයිටම් එක හොඳට ගැට ගහිලා තියනවද හෙල්ලෙනවද කියලා. එහෙම හෙල්ලෙන්නේ නැත්තම් තමයි මේ විදිහට අනිත් පැත්තම හරවලා බලන්නේ. එහෙම අනිත් පැත්ත හරවද්දිත් අයිටම් එක හෙල්ලෙන්නේවත් නැතුව බොක්ස් එකට සෙට් වෙලා පරිස්සමට තියනවා දැක්කම හිතට මාරම සැටිස්ෆයින් ෆීලිං එකක් තමයි දැනෙන්නේ. වීඩියෝ එක විනාඩියක් වගේ පොඩි කාලයක් වුණාට මේක සම්පූර්ණයෙන්ම පැක් කරලා ඉවර කරන්න අපි දෙන්නට පැය භාගයක් විතර ගියා.